ආයුබෝවන් කවිස්කේල්ගේ YouTube චැනල් එකට සියලු දෙනාම පිළිගන්නවා. අස්වැසුම දෙවන අදියරට සුදුසුකන් ලැබූ ප්‍රතිලාබීන්ට විශේෂ දැනුන්දීමක් රජය විසින් සිදු කරලා තියෙනවා. දැන් අපි විශේෂ දැනුන්දීමට යොමු වෙලා බලමු මොකක්ද රජය කියලා තියෙන්නේ කියලා. අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකන් ලැබූ බැංකු ගිණුම් විවෘත නොකරන ලද ප්‍රතිලාබීන් සම්බන්ධයෙන් සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ප්‍රතිලාබීන්ගේ නාමලේඛනය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවද එම නිවේදනයේ දක්වා තිබෙනවා. මෙලෙස අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ වැඩසටහනේ දෙවන අදියර සඳහා තේරී පත්ව මෙතෙක් බැංකු ගිණුමක් විවෘත නොකරන ලද ප්‍රතිලාබීන් තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් බැංකු ගිණුම් විවෘත කිරීමට අදාළ ලිපිය ලබාගෙන එම ලිපිය මහජන බැංකුව, ජාතික ඉදිරිමේ බැංකුව, ලංකා බැංකුව හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන බැංකුවලට තමාට පහසු බැංකු ගිණුමක් වෙත ඉදිරිපත් කරන ලෙස රජය විසින් දැනුම් දී තිබෙනවා. ඒ අනුව මෙතෙක් බැංකු ගිණුම් විවෘත නොකරන ලද අස්වැසුම දෙවන අදියර සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිලාභීන් හැකි විගස බැංකු ගිණුම් විවෘත කර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලබා දිය යුතු බව තමයි රජය දැනුම් දීලා තිබෙන්නේ. මේ වගේ වැදගත් වීඩියෝ නිතරම බලන්න අපේ කවිස්කේල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.